අයිබෝන්. හොඳයි. අපි අද කතා කරමු නූතන වෙබ් අඩවි සහ මෘදුකාංග පිටිපස්සේ තියෙන සැලැස්ම ගැන. ඒ කියන්නේ මේ හැමදේම වැඩ කරන්නේ කොහොමද කියන එකේ බ්ලූප්‍රින්ට් එක. අපි බලමු මේ තාක්ෂණික ලෝකයේ තිරේ පිටුපස ඇත්තකම මොකද වෙන්නේ කියලා. කවදා හරි හිතලා තියෙනවද වෙබ්සයිට් එකක බොත්තමක් ක්ලික් කරපු ගමන් ඇසිල්ලකින් වගේ හැමදේම වෙනස් වෙන්නේ කොහොමද කියලා? නෑ, ඒක මැජික් එකක් නෙවෙයි. ඒකට තමයි කියන්නේ දක්ෂ නිර්මාණ ශිල්පිය. එහෙමත් නැත්නම් ආකිටෙක්චර් කියලා. ඉතින් අපි මේ ගමනේ යමු අර සරල ක්ලික් එකේ ඉන්නම් ඒක පිටිපස්සේ සිද්ධ වෙන සංකීර්ණ ක්‍රියාවලිය දක්වා. ඉතින් මේ ගමන පැහැදිලිව තේරුම් ගන්න අපි අද අපේ කතාව කොටස් 5කට බෙදලා බලමු. අපි මූලිකම સિદ્ધාන්ත වලින් පටන් අරගෙන නූතන ප්‍රායෝගික මෙවලම් දක්වා පිළිවෙලට කතා කරගෙන යමු. හරි, එහෙනම් පටන් ගමු පළවෙනි කොටසෙන් layers සහ tiers. මේක තමයි ඇත්තටම ඇප්ලිකේෂන් එකක අනිවාර්යම වගේ. කෝඩ් එක තාර්කිකව වෙන් කරන layers ගැන ඒවා භෞතිකව දුවන tiers ගැනත් අපි බලමු. ඉතින් ඇයි මේ layers පාවිච්චි කරන්නේ? කතාව හරිම සරලයි. කෝඩ් එක පිළිවෙලකට කළමනාකරණය කරන්න ලේසි විදිහට තියාගන්න. එහෙම නැත්නම් හැමදේම එකම තැනක තිබ්බොත් ලොකු අවුලක් වෙනව නේද? ප්‍රසන්ටේෂන් layer එකෙන් පේන දේ ගැනත්, ඇප්ලිකේෂන් layer එකෙන් වැඩ සිද්ධ වෙන විදිහ ගැනත්, data layer එකෙන් දත්ත ගැනත් වෙන-වෙනම බලා ගන්නවා. හොඳයි. අපි මුලින්ම බලමු සරල මේක. ඒ තමයි one tier නිර්මාණ ශිල්පය. මේකෙදී UI එක, logic එක, data මේ හැමදේම තියෙන්නේ එකම මැෂින් එකක. හරියට අපේ කම්පියුටරේ තියෙන notepad එක නැත්නම් calculator වගේ තමයි. ඉන්ටර්නෙට් ඕනේ නැහැ, හැමදේම එක තැන. හරි, ඊට පස්සේ ආවා two tier ක්‍රමය. මෙතනදී තමයි අර client server කියන කතාව පටන් ගන්නෙ. ඒ කියන්නේ client එහෙමත් නැත්නම් අපේ machine එක presentation එක පෙන්නනවා. හැබැයි දත්ත ඒ කියන්නේ data ගන්න කතා කරන්නේ වෙනම තියෙන server එකකට. මේක තමයි ඊළඟ පියවර. දැන් අපි එනවා නූතන සම්මතයට. ඒ කියන්නේ 3 tier නිර්මාණ ශිල්පයට. මතකද අපි කතා කරපු layers තුන presentation, business logic සහ data. මෙතනදී ඒ හැම layer එකකටම වෙනම tier එකක්. එහෙමත් නැත්නම් වෙනම server එකක් ලැබෙනවා. ඉතින් හිතන්නකෝ මේක කොච්චර නම්‍යශීලීද, කොච්චර ලේසියෙන් ලොකු ගන්න පුළුවන්ද කියලා. හරි, දැන් අපි බලමු යෙදුමක් ගොඩනගනකොට තියෙන ප්‍රධාන ක්‍රම දෙක. එකම විශාල ගොඩනැගිල්ලක් වගේ හදනවද නැත්නම් පොඩි පොඩි ස්වාධීන කොටස් ගොඩක් එකතු කරලා හදනවද කියලා. ඒ කියන්නේ මොනොලිතික්ද නැත්නම් මයික්‍රෝ සර්විසස්ද? මේ රූප දෙක දිහා බැලුවම වෙනස හොඳටම තේරෙනව නේද? වම් පැත්තේ තියෙන්නේ හැමදේම එකට බැඳුණු එකම ගුලියක් වගේ තියෙන මොනොලිත් එකක්. ඒත් දකුණු පැත්තේ බලන්න. එකිනෙකට සම්බන්ධ නැති පොඩි පොඩි සර්විසස් ගොඩක් එකතු වෙලා තමයි සම්පූර්ණ ඇප් එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ දෙකෙන් හොඳ මොකක්ද? ඒක තීරණය වෙන්නේ අවශ්‍යතාවය අනුව. මොනොලිත් එකක් පටන් ගන්න හරිම ලේසි. හැබැයි ලොකු වෙනකොට කළමනාකරණය කරන්න අමාරු වෙනවා. අනික අතට මයික්‍රෝ සර්විසස්. ඒක මුලදී ටිකක් සංකීර්ණයි. හැබැයි එක සර්විස් එකක් වැටුණට අනිත් ඒවාට බලපෑමක් නැතිවීම ඒක ලොකු වාසියක්. එහෙනම් කවද්ද අපි මයික්‍රෝ සර්විසස් පාවිච්චි කරන්න ඕනේ? ඇප් එක හුඟක් ලොකුයි නම් සංකීර්ණයි නම් පාවිච්චි කරන අය ගොඩක් ඉන්නවා නම් එකම ප්‍රොජෙක්ට් එකේ ටීම්ස් ගොඩක් වැඩ කරනවා නම් ඔන්න ඔය වගේ වෙලාවට තමයි මේකේ වටිනාකම අත්‍තරම තේරෙන්නේ. හරි, අපි දැන් ඇප් එකේ ලොකු පින්තූරෙන් පොඩ්ඩක් ඇතුළට යමු. කෝඩ් එක ඇතුළේ දේවල් පිළිවෙලකට තියාගන්න පාවිච්චි කරන MVC රටාව ගැන බලමු. MVC ඒ කියන්නේ Model View Controller. මේක ඇත්තටම කෝඩ් එක පිළිවෙලකට තියාගන්න පාවිච්චි කරන පැටර්න් එකක්. මේකේ ලොකුම වාසිය තමයි උදාහරණයකට UI එක හදන කෙනාට database එකේ වැඩ කරන කෙනාට බාධාවක් නැතුව තමන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන එක. හරි, මේක වැඩ කරන විදිය බලමු. කවුරු හරි වෙබ්සයිට් එකට ඉල්ලීමක් කළාම ඒක මුලින් වෙන්නේ කොහටද? control එකට. control එක තමයි traffic police වගේ. එයා මොකද කරන්නේ? අවශ්‍ය data ටික ගෙන්න කියලා model එකට කියනවා. model එක data ටික දුන්නම control එකේ ලස්සනට පෙන්වන්න කියලා view එකට දෙනවා. එච්චරයි. හරි, අපි මෙච්චර වෙලා කතා කරපු theory එක practical ලෝකෙට ගෙමු. අපි කතා කරමු Java web application වල පදනම. ඒ කියන්නේ Java servlets ගන්න. ඉතින් මොකද්ද මේ servlet කියන්නේ? හරිම සරලයි. ඒක වෙබ් සර්වර් එකක දුවන Java program කැලලක්. එන HTTP request එක අරගෙන ඒකට ප්‍රතිචාරයක්, ඒ කියන්නේ response එකක් හදන එක තමයි මෙයාගේ වැඩි. ඇත්තටම Java web application වල හදවත වගේ තමයි මේක. හොඳයි. දැන් අපි එනවා කතාවේ වැදගත්ම තැනකට. මේ හැමදේම තවත් සරල කරපු නූතන විසඳුමක් ගැන කතා කරන්න. ඒ තමයි Spring Yam. මේ කියමනෙන් හැමදේම කියවෙනවා.
ඇප් එක ලොකු වෙනකොට සර්වලෙට්ස් එක වැඩ කරන එක හරිම අමාරු වැඩක් වෙනවා. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි ස්ප්‍රින්ග් කියන ෆ්‍රේම්වර්ක් එක එළියට එන්නේ. ඒක ඇවිත් හැමදේම සරල කළා. ස්ප්‍රින්ග් වල හදවත තමයි මේ සංකල්ප දෙක. IOC සහ DI. IOC කියන්නේ inversion of control. ඒ කියන්නේ අපි කෝඩ් එකෙන් ෆ්‍රේම්වර්ක් එකට කතා කරනවා වෙනුවට ෆ්‍රේම්වර්ක් එකම අපේ කෝඩ් එකට කතා කරනවා. DI එමත් නැත්නම් dependency injection කියන්නේ අපිට ඕන කරන දේවල් අපි හදාගන්නේ නැතුව ෆ්‍රේම්වර්ක් එකම ඒවා අපිට සපයනවා. හැබැයි කතාව එතනින් ඉවර නෑ. ඊටත් පස්සේ එනවා ස්ප්‍රින්ග් බූට්. මේකෙන් කරන්නේ ස්ප්‍රින්ග් එක තවත් ලේසි කරන එක. අනවශ්‍ය configurations settings මේ හැමදේම අයින් කරලා විනාඩි ගාණකින් ඇප් එකක් රන් කරගන්න පුළුවන් තත්ත්වයට ගේනවා. ඉතින් ස්ප්‍රින්ග් බූට් කියන්නේ ඇත්තටම වේගවත් සංවර්ධනයේටම හදපු දෙයක්. ඩෙවලොපර් කෙනෙක්ට අනවශ්‍ය දේවල් ගැන හිත ඉන්නේ නැතුව ඇප් එකේ ඇත්තටම වැදගත් වෙන ලොජික් එක ගැන විතරක් අවධානය දෙන්න මේකෙන් ලොකු උදව්වක් වෙනවා. ඇත්තටම ස්ප්‍රින්ග් බූට් කියන්නේ කණ්ඩායමේක සමාජිකෙක් විතරයි. ඒක එක්කම ඉන්නවා Java කියන ප්‍රෝග්‍රෑමින් භාෂාව සහ මේවෙන් වගේ build tool එකක්. මේ ඔක්කොම එකතු වුණාම තමයි අද තියෙන බලවත් Java පරිසර පද්ධතිය හැදෙන්නේ. ඉතින් අපි මේ ආපු ගමන දිහා බැලුවම සරල layers වලින් පටන් අරන් සංකීර්ණ microservices spring boot වගේ දේවල් දක්වා තාක්ෂණය කොච්චර වේගෙන් දියුණු වෙනවද කියලා පේනවා. ඉතින් හිතන්න දෙයක් ඉතුරු කරලා මේ කතාව අවසන් කරන්නම්. මේ තාක්ෂණික ගමනේ ඊළඟ පියවර මීළඟ විප්ලවය මොන වගේ එකක් වෙයිද?